ඔයා මේ වීඩියෝ එක මිස් කරගත්තොත් ජොබ් වේකන්සීස් ගොඩක් මිස් කරගන්නවා වෙනවා. සාදරයෙන් පිළිගන්නවා අපේ ඩිල්ලොන් ටෙක් ලැබ් YouTube channel එකට. දැන් ඔයා මේ channel එක subscribe කරලා නැත්නම් subscribe button එක ඔබලා මේ වීඩියෝ එක යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ අදහස් කමෙන්ට් කරන්න. ඔයාට ඇති වෙන ප්‍රශ්න සියලුම දේවල් අපේ comment section එකේ කමෙන්ට් කරන්න. ඉතින් මේ ජොබ් වේකන්සීස් සීමා සහිත අත්මීමන විවිධ සේවා සමුපකාර සමිතිය. ඉතින් දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති අත්මීමන කොහෙටද අයිති වෙන දිස්ත්‍රික්කය කියලා. අත්මීමන අයිති වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයට. තනතුරු පුරප්පාඩු කීපයක්ම තියෙනවා. පළවෙනි පුරප්පාඩු විදිහට අපි ගත්තොත් සාමාන්‍ය අධිකාරී මේකෙදි ශ්‍රේණිය විදිහට දීලා තියෙන්නේ 3 වෙනි ශ්‍රේණිය. අවුරුදු 18ත් 45ත් අතර කෙනෙකුට මේකට සාර්ථකව ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමා මේකෙදී සුදුසුකම් විදිහට ගත්තොත් මෙන්න මේ හතරෙන් එකක් ඔයාලට තියෙන්න ඕනේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් වාණිජ ව්‍යාපාර කළමනාකරණය හෝ ගණකාධිකරණය යන ක්ෂේත්‍රවල දරු උපාධියක් ලබා තිබීම සහ අදාළ ක්ෂේත්‍රයේ වසර 3ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් HNDA, HNDBA වගේ ඩිප්ලෝමා උපාධියට ගැළපෙන SLQF level 5 වගේ ඊට ඉහළ සමත් වීම හා අදාළ ක්ෂේත්‍රයේ වසර 5ක පළපුරුද්දක් ඉල්ලලා තියෙනවා. ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ ව්‍යාපාර සංවර්ධන ඩිප්ලෝමා පාඨමාලාව සමත් වීම සහ පිළිගත් ආයතනයක වසර 5ක නෝඩු පළපුරුද්දක් තියෙන්න ඕනි කියලාත් කියනවා. එහෙම ඔයාට නැත්තම් තුන මට්ටමේ පළවෙනි ශ්‍රේණියේ තනතුරක සේවය කිරීම හෝ තුන මට්ටමේ දෙවන ශ්‍රේණියේ තනතුරක වසර 4ක සේවා පළපුරුද්දක් තිබීමත් මේ ජොබ් වේකන්සි එකට ඒ හතරෙන් එකක් තිබුණොත් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. තුන්වන ශ්‍රේණියේ සාමාන්‍ය අධිකාරී ප්‍රධාන විධායක එහෙම නැත්නම් කළමනාකරණ අධ්‍යක්ෂක තනතුරේ වසර 5ක සතුටුදායක සේවා කාලය සම්පූර්ණ කර තිබීම සමුපකාර සංවර්ධන ආයතනය වගේ දේවල් වලට වසරකට නොඅඩු ඩිප්ලෝමාව සමත් වීමත් ඒගොල්ලෝ ඉල්ලලා තියෙනවා දෙවෙනි ශ්‍රේණියට. පළවෙනි ශ්‍රේණිය විදිහට දෙවෙනි ශ්‍රේණියේ සාමාන්‍ය අධිකාරී හෝ ප්‍රධාන විධායක කළමනාකරණ අධ්‍යක්ෂක තනතුරේ වසර 5ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තියෙන්න ඕනෙත් කියලා මෙතනදී කියනවා. ඉතින් වැටුප් පරිමාණය ගත්තොත් මූලික වැටුප 45500යි. නමුත් අදාළ දීමනා සමග සියලුම මාසික හම්බෙන වැටුප 1,18,400ක් පමණ වෙනවා. දෙවෙනි තනතුර විදිහට අපි ගත්තොත් ලේකම්. මේකෙදි අවුරුදු 18ත් 45ත් අතර නම් ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ක්වොලිෆිකේෂන්ස් ගත්තොත් එහෙම මේකේ ජාතික සමුපකාර මණ්ඩලය හෝ ජාතික සමුපකාර ආයතන වලින් පවත්වන ලේකම් ඩිප්ලෝමාව සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි වසර 2ක SUL මට්ටමේ දෙවන ශ්‍රේණිය තනතුරක වසර 2ක සේවා පළපුරුද්ද සහ සමුපකාර සංවර්ධන සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සමත් වෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සමුපකාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ එකක් නැත්නම් මෙතන OPL1, OPL2 මට්ටමේ වසර 5ක සේවයක් තහ සහතික පත්‍ර ඒ කියන්නේ උසස් පෙළ අනිවාර්යයෙන් මේ ජොබ් වේකන්සි එකට ඇප්ලයි කරන්න ඉල්ලලා තියෙනවා. ඒ වගේම තමයි දෙවෙනි ශ්‍රේණියට ඇප්ලයි කරන්න තුන්වෙනි ශ්‍රේණියේ වසර 5කුත් පළවෙනි ශ්‍රේණියට ඇප්ලයි කරන්න දෙවෙනි ශ්‍රේණියේ ලේකම් තනතුරේ වසර 5කුත් තියෙන්න ඕනේ කියලා කියනවා. වැටුප් පරිමාණය ගත්තොත් මූලික වැටුප 40000යි වැටුප් දීමනා සමග 90840ක් හම්බ වෙනවා. අභ්‍යන්තර විගණක කියන තනතුර අපි සාකච්ඡා කරොත් අවුරුදු 18ත් 45ත් අතර නම් ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. මේකට නම් අනිවාර්යයෙන්ම UGCK පිළිගත්තු විශ්වවිද්‍යාලයකින් ඩිග්‍රියක් ඉල්ලනවා. ඒ වගේම තමයි වසරේක පළපුරුද්දකුත් තියෙන්න ඕනේ කියලා කියනවා. එහෙම එකක් නැත්නම් ඔයාට HNDBF, HNDA වගේ ඒවා කරලා ඔයාට මේකට වසර 5ක පළපුරුද්දක් තියෙනවා නම් ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒ වගේම තමා මෙන්න මෙතන වරලත් ගණකාධිකාරී ආයතනයේ ඔයා වසරක හෝ අන්තර්මධ්‍ය පරීක්ෂණයක වසර එකකට නෝඩු පළපුරුද්දක් තියෙනවා නම් ඒත් ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. සහ SEL මට්ටමේ දෙවන ශ්‍රේණියේ සහකාර ගණකාධිකාරී වගේ ශේෂ්ත්‍රයන් වල වසර 2ක සේවා පළපුරුද්දක් තියෙනවා නම් ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමා ගිණුම්කරණය, විගණනය, මූල්‍ය කළමනාකරණය, ශුද්‍ර මූල්‍ය බැංකුකරණය වගේ වයින් අතරින් වසර එකකට නෝඩු පාඨමාලාවක් කරලා තියෙන්නත් ඕනේ. ඊට පස්සේ OPL1, OPL2 මට්ටමේ ඩිප්ලෝමා පාඨමාලා හදාarලා තියෙන්න ඕනේ.
බැංකු ගිණුම් මූල්‍ය අලෙවි කියන ශේෂ්ත්‍රයන් වලට. දෙවෙනි ශ්‍රේණියට ඇප්ලයි කරන්න ඕන නම් තුන්වෙනි ශ්‍රේණියේ අභ්‍යන්තර විගණක තනතුරේ වසර 5කුත් පළවෙනි ශ්‍රේණියට ඇප්ලයි කරන්න ඕන නම් දෙවෙනි ශ්‍රේණියේ අභ්‍යන්තර විගණක තනතුරේ වසර 5කුත් තියෙන්න ඕනි කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. වැටුප් පරිමාණය මූලික වැටුප 40,000යි දීමනා සමග 90,840ක් ලබා ගන්න පුළුවන්. වාණිජ්‍ය කළමනාකරුවෝ අපේ අවසන් ජොබ් වේකන්සි එක අවුරුදු 18ත් 45ත් අතර නම් ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. කලින් කිව්වා වගේම ඩිග්‍රියක් UGC අනුමත කරපුවාට උපාධියක් තියෙන්න ඕනේ. ඒ වගේම HNDA SLQF level 5 හෝ ඊට ඉහළ ශේෂ්ත්‍රයේ වසර 5ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. අපි කලින් කතා කරපු මෙන්න මේ තනතුරට අදාළවම සුදුසුකම් ටික මෙන්න මේ වාණිජ්‍ය කළමනාකරු කියන තනතුරටත් ඉල්ලලා තියෙනවා. ඉතින් අපි ගත්තොත් වැටුප් පරිමාණය ගත්තොත් මූලික වැටුප 40,000යි දීමනා සමග 90,840ක් හම්බ වෙනවා. ඉතින් මේකේ ක්ලෝසින් ඩේට් එක වෙන්නේ 2026 6:30 වෙනි දින ක්ලෝසින් ඩේට් එක 2026 6:30 කියන දිනට පෙර සභාපති සීමා සහිත අක්මීමන විවිධ සේවා සමුපකාර සමිතිය වලහන්දු යන ලිපිනයට ලේඛනගත තැබෑලෙන් යොමු කරන්න කියලා කියනවා. ඉතින් ඔයා විසින් සකස් කරන්න ඕනේ මූලික දේවල් ටික දාලා ඔයාගේ කරුණු කාරණා ටික සඳහන් කරලා මේකට අනිවාර්යෙන්ම ඇප්ලිකේෂන්ස් දානකොට මෙන්න මේ ඇඩ්‍රස් එකට තමයි ඔයා මේකට තැපෑලෙන් දාන්න තියෙන්නේ. සමුපකාර සමිතියට දැනට සේවය කරනවා නම් වයස් සීමාවක් බලපාන්නේ නැහැ කියලාත් කියනවා. තනතුරට දාලා සුදුසුකම් සපුරා නොමැති ඇදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණය සඳහා නොකදවන බවත් මෙයින් සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු කාරණා සඳහන් කරගෙන ඔයා ඇප්ලිකේෂන් එක සාර්ථකව තමන්ගේ ඔයාට Google එකකින් වුණත් ඔයාගේ බේසික්ස් දේවල් මොනවද එන්න ඕනි කියලා සර්ච් කරලා ඇප්ලිකේෂන් එකක් ඔයාටම හදාගන්න පුළුවන්. ඉතින් එහෙම හදලා ඔයා අනිවාර්යෙන්ම මෙන්න මේ ලිපිනයට අයදුම් කරන්න ඕනේ. එහෙනම් අද අපි කියන්නම් මේ වගේ වටිනා වීඩියෝස් රසක් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න. එහෙනම් මේ වීඩියෝ එක හැමෝටම ෂෙයා කරලා වගේ අදහස කමෙන්ට් කරන් යන්න.